ආයිබෝවන් අදත් පීල් නින්ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත් වීඩියෝයක් ගෙනවා. ඉතින් පීල් නින්ජා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ වේග පන්දු යවන්නට යවන්න පුළුවන් හොඳම පන්දුව මොකක්ද කියලා. ඒක තමයි යෝකර් බෝල් එක. හරි. අපි දැන් බලමු යෝකර් බෝල් එකක් දාන්න අපි කොහොමද හරියට පුරුදු වෙන්නේ කියලා. ඒකෙදි අපි මුලින්ම පුරුදු වෙන්න ඕනේ හරියට බෝලේ අල්ලන්න. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ සාමාන්‍ය පාස් බෝලර් කෙනෙක් බෝලේ අල්ලන විදිහට තමයි බෝලේ අල්ලන්න ඕනේ. මේ බලන්න. ෆස්ට් ෆින්ගර් එක, සෙකන්ඩ් ෆින්ගර් එක සීම් එක උඩ, ඊට පස්සේ තම් ෆින්ගර් එක සීම් එක යට. මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ ඊළඟ කරුණ තමයි අපි බෝලේ දානකොට ඕනම ඇක්ෂන් එකකින් දාන්න පුළුවන්. හැබැයි අපේ ඇඟේ බැලන්ස් එක හරියට තියාගෙන දාන්න. හරිද? ඕනම ඇක්ෂන් එකකින් දාන්න පුළුවන්. හැබැයි අර මං කිව්වා වගේ ඇඟේ බැලන්ස් එක හරියට තියාගෙන දාන්න. එතකොට අපිට හරි තැනට දාන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි මේක පුරුදු වෙනකොට මෙන්න මේ විදිහට සපත්තු දෙකක් තියාගන්න ක්‍රීස් එකට පොඩ්ඩක් ඉස්සරහින්. හරිද? ඊට පස්සේ අපි බෝලේ දාන්න පුරුදු වෙන්නේ මෙන්න මේ සපත්තුවේ මේ ඉස්සරහා කොටස. එතෙන්ට බෝලේ දාන්න පුරුදු වෙන සාමාන්‍යයෙන් දවසට බෝල් 150 200ක් මේ විදිහට සපත්තු දෙකක් කියලා බෝල් කරලා පුරුදු වෙන්න. එතකොට ඔයාලට මේ යෝකර් බෝලේ හරියට දාන්න පුළුවන්. හරි. දැන් මම කිව්ව විදිහට අපි මේක පොඩ්ඩක් පුරුදු වෙලා බලමු කොහොමද මේක අපිට හරියට දාන්න පුළුවන්ද කියලා. අද මම ඔයාලට කියලා දුන්නේ හරියට යෝකර් බෝල් එකක් දාන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඉතින් ආයෙත් අපි පීල් නින්ජා YouTube channel එකේ අලුත් වීඩියෝ එකේ හම්බෙමු.